සුබ දවසක් ඔයාලා හැම දිනාටම. අදත් මගේ YouTube channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ලෑස්ති වෙන්නේ මේ hair band එක ඔයාලත් එක්ක හදන හැටි බෙදා ගන්න. ඒකට ඕන වෙනවා glue gun එක, lighter එක, hair band එකක්, සෙන්ටිමීටරයක් පළල cardboard කෑල්ලක්, ආය අඟලක් පළල රිබන් එකෙන් සෙන්ටිමීටර් 91ක් දිගට ඕන වෙනවා. ඉතින් මම ඉස්සරවම කරන්නේ මේක දෙකට නමාන අපි මුල ඉස්සරවම හදා ගන්න ඕන මේ විදියට. ඊට පස්සේ අර සෙන්ටිමීටරයක් පළලට ගත්ත කාඩ්බෝඩ් කෑල්ල තියලා කේනට වලට බලන එක ලේසි කියලා මට නම් හිතෙන්නේ. මේ ඔයාලට පේනව නේද මේ තරේ glue stick නම් හොඳටම සවුත් වර්ගයක් හම්බෙලා තියෙන්නේ. ඒකේ වර්ග දෙකක් තියෙනවා. එකක් තියෙනවා මේ විදිහට නිකන් තිබ්බත් එළියට එනවා. glue එළියට එනවා නිකම්ම. ගොඩාක් එනවා. ඒකට හරිම අමාරු මේ වගේ දෙයක් කරන්න. තව එකක් තියෙනවා ඒක නම් මේ මොකුත් වෙන්නේ නැහැ වුණාට මේ අපි ප්‍රෙස් කරොත් විතරයි පොඩ්ඩක් එන්නේ. ඔයාලා චුට්ටක් බලලා ඒක ආයෙ ගන්නකොට කියන්නේ මට වගේ වෙයි කියලා තමයි මම මේක ආයෙ කියන්නේ. හරිම අමාරුයි මෙහෙම එළියට එනකොට ගොඩක් එකවර. දැන් මම ඉවර කරන්න ලෑස්ති අන්තිම ටික. දැන් ඔයාලට පේනව නේද? දැන් මේ තියෙන්නේ හොඳ පැත්ත. ඒ කියන්නේ මේ පේනව නේද? මේ තියෙන්නේ අනිත් පැත්ත. ඒක වෙනස්නේ. දැන් එතකොට ඒ ඉස්සරහම පටන් ගත්ත විදිහටම යටපැත්තට නමලා ත්‍රිකෝණ වගේ නමලා තමයි ඉවර කරන්න ඕනේ අපි. ඒක පොඩ්ඩක් හොඳට බලන්න ඕනේ ඉස්සරහ පටන් ගත්ත පැත්තටම ඉවර කරගන්න ඕනේ. ඔයාලට හදවුවොත් තේරෙයි මේක.
හරි මේක නම් හදලා ඉවරයි. ඊළඟට හෙයා බෑන්ඩ් එකට අලව ගන්න ඕනේ අපි ඒක. මේක ඉස්සරවම තියලා බලලා දෙපැත්ත බැලන්ස් කරගෙන තමයි පටන් ගන්න ඕනේ. ඒක වීඩියෝ වල නෑ පොඩ්ඩක්. එතකොට අලවලා ඉවරනකොට දෙපැත්තම බෑන්ඩ් එකේ සමානව තමයි ඉතිරි වෙන්නේ. මේක අලවලා ඉවර වෙලා ඊළඟට මේ පැති දෙපැත්තක් තියෙන්නේ. එක මෙහෙම දෙපැත්තෙන් අලවන්න ඕනේ. මම චුට්ටක් ගාගෙන හරිම පහසුයි. හදලා වුණාම ගොඩාක් ලස්සන බෙයා බෑන්ඩ් එකක් මේක නම්. හරි ඒ වැඩෙත් ඉවරයි. ඊළඟට අපි පබළු අලවන්න එක තමයි කරන්නේ. අපි හැම හොඳට සුද්ධ කරගන්න ඕන. ග්ලෝ ස්ටික් වලට අර නිකන් වෙල් වගේ ඇදෙනවනේ. ඒක ඔක්කොම හොඳට සුද්ධ කරන්න ඕන. ඒතකොට තමයි මේක ලස්සනට තියෙන්නේ. ගම් චුට්ටක් හරි පේන්න තිබ්බොත් මේ මේක හරි කැතයි එතකොට. මේ half beat එක අලවන්නේ මේකට. මෙතෙන් මල් පෙති වල තැනින් තැනට ඉඩක් ඉතිරි වෙන තැනට තමයි බබළු එක අලවන්නේ අපි. ඉතින් එහා බෑන්ඩ් එක හදලා ඉවරයි. ලස්සනයි නේද? ඉතින් අදට මම වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. හෙයා බෑන්ඩ් හදන කෙනෙක් ඉන්නවා නම් try කරලා බලන්න මේ ඩිසයින් එකත්. ගොඩාක් ලස්සන ඩිසයින් එකක්. පොඩි වෙලාවක් යනවා හදන්න. ඒකට ගොඩාක් ලස්සනයි. ඉතින් මගෙත් එක්ක රැඳිලා හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි.